ඔයාලට කොහොමද? ඉතින් ඔයාලට මාව අඳුන්වලා දෙන්නත් බැරි වුණානේ. මම දිනු. මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද යන්නේ ගාලුකොටුවේ. ඉතින් ඔයාලත් යමුකෝ අපිත් එක්ක ගාලුකොටුවේ ලස්සන බලන්න. ඉතින් ඔයාලා දකින්නේ අපි මේ ගාලුකොටුවට ඇතුල් වෙන තැන. මේකේ ගොඩක් වීඩියෝ නම් නෑ. මේ අපි ගාලු ගියපු දවසක් ගත්ත පොඩි වීඩියෝ ටිකකින් තමයි වීඩියෝ එක හැදුවේ. බලන්නකෝ ගාල්ලේ ලස්සන ඔයාලත්. අපි බයික් එකේ යද්දි තමයි මේ වීඩියෝ ටික ගත්තේ. ඒක නිසා වීඩියෝ ටික පොඩ්ඩක් හෙල්ලෙන ගතියක් වගේ තියෙනවා. ඔයාලා ඒක එච්චර ගණන් ගන්න එපා ළමයි. මේ දවස්වල මේ ටිකේම ගාල්ලට වහිනවා. ඒකෙන් හින්දා වීඩියෝ එකක් ගන්න කියලා හිතන් ගියත් වැස්ස හින්දා අපිට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අපි ඉක්මනට එන්න ඕනේ හින්දා වැඩි ඇවිද්දෙත්. මේ ඔයගොල්ලෝ දකින්නේ ගාලුකොටුව ඇතුලේ තියෙන ප්‍රදීපාගාරය. අපි ගියේ හවස් වරුවක නිසා ටිකක් සෙනග එහෙමත් හිටියා. ඒ වුණාට මේ ටිකේම ගාල්ලට වහිනවා. මේ දැනුත් වහින්න අහස කරු කරලා තිබ්බ නිසා අපි පයින් නම් වැඩි ඇවිදින්න ගියේ නෑ. චුට්ටක් විතර ඇවිදලා නිදහසේ වාඩි වෙලා කතා කර කර ඉඳලා බයික් එක තියෙන තැනට තමයි අපි මේ පයින් යන්නේ. ගාලුකොටුවේ ඇවිදින්න හිතන් ඉන්න අයට කියන්න තියෙන්නේ ගාලුකොටුවේ බලන්න නම් ගොඩක් දේවල් තියෙනවා. කෞතුකාගාර, පැරණි යුධ පන්සල්, තව ක්‍රිස්තියානි දේවස්ථාන එහෙමත් තියෙනවා. ඒක නිසා උදේ වරුවක ආවොත් නම් සෙනගක් ටිකක් විතර අඩුයි. ඔයාලට නිදහසේ ඇවිදලා කියලා ෆොටෝ එහෙම වීඩියෝ එහෙමත් අරගෙන එදා දවස ලස්සනට එන්ජොයි කරන්න පුළුවන්. අපිත් ඔය ටිකේ ටිකක් ඇවිදලා අපි දැන් යන්න කියලා තමයි ලෑස්ති වුනේ. මේ තියෙන්නේ කොටුව ඇතුලේ තියෙන තවත් ලස්සන පන්සලක්. බලන්නකෝ ඉතින් එතන ලස්සන ඔයාලත්. මෙතන පන්සල ගාවම තියෙනවා ටෙඩිලා ගන්න තියෙන ෂොප් එකක්. ඉතින් අපි දෙන්නටත් මෙතනින් ටෙඩියක් ගන්න කියලා හිතලා අපි මෙතන ටෙඩි ෂොප් එකට. ඔයාලත් හිතන්නේ අපිට අද ටෙඩියක් ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලාද? කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්නකෝ අපිට ටෙඩියක් ගන්න බැරි වෙයිද පුළුවන් වෙයිද? ඔයාලට මොකද හිතෙන්නේ කියලා? බලන්නකෝ ඉතින් පළවෙනි chance එක නම් අපිට ටෙඩියක් ගන්න බැරි වුණා. අයියෝ අපරාදේ. මට කියලාත් ඉතින් ළමයි වෙනසක් නැහැ. අද නම් අපිට ටෙඩියක් ගන්න වාසනාව නැහැ. අපි ආපහු ගාලුකොටුවට ගියපු දවසක අපි බලමු ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ කැන්ඩෝස් එකේ. ඒකෙන් චොක්ලට් බීම් එකක් අරන් බීලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ෂොප් එක තියෙන්නේ කොටුව ඇතුලේ ඔර්ලෝසු කනුව තියෙන පැත්තේ පීපල්ස් බැංක් එකට චුට්ටක් ඉස්සරහින්. මේ වීඩියෝ එකේ නම් මාව වීඩියෝ වෙලා නැහැ. ලැජ්ජාවෙන් තමයි මේ ටිකත් අපි වීඩියෝ කරේ. ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්න හිතන් ඉන්නවා. ඔයාලා මොකද හිතන්නේ වීඩියෝ එක හොඳයිද? හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු නම් ගොඩක් ඇති. ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.